තෙරුවන් සරණයි ස්වාමීනි. තෙරුවන් සරණයි. මේ ස්වාමීනි මේ ධර්මයට අදාළ ගැටලුවක් තියෙන නිසා මේ කෝල් එක ගත්තේ. ස්වාමීනි මම ඒ කියන්නේ ධර්මයේ පැත්තට යමු වෙලා දැන් අවුරුදු 2ක් විතර වෙන්නේ. මම විදර්ශනා පැත්ත වැඩුවා එක දිගටම මාස 6ක් විතර. පංච උපාදානස්කන්ධයයි මේ ආයතන පහයි සම්බන්ධව. ඊට පස්සේ මට මේ ප්‍රඥා නාලිකාවේ පංච උපාදානස්කන්ධය ගැන එක ළඟ ධර්ම දේශනා දෙකක් ගියා. ඔව්. එකක් අහලා බැලලා අනික මම පුටුවේ වාඩිලා මම අහගෙන ඉන්නද්දී මේ මට දෙයක් සිද්ධ වුණා. ඒක මේ ඒකේ ඇත්ත කතාව ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න තමයි මේ කෝල් එක ගත්තේ. ඔව්. උනේ ස්වාමීනි මෙහෙම දැන් මම S2කින් ටීවී එක දිහා බලාගෙන පංච උපාදානස්කන්ධේ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. මම ඒ ගැන කල්පනා කරන යද්දී එකපාරම මේ S2කට මුකුත් රූප පේන්නේ නැතුව කන් දෙකට ශබ්ද ඇහෙන්නේ නැතුව එකපාරම ඩිග් ගාලා නතර වුණා. නතර වෙලා මුකුත්ම දැනෙන්නේ නැහැ. එන පස්සේ මේ පේන දෙයක්වත් නැහැ, ඇහෙන දෙයක්වත් නැහැ, දැනෙන දෙයක්වත් නැතුව ගියා. ඒ වෙලාවේ සිහියක් තිබ්බද? නෑ එතකොට ඔව් මට එතකොට සිහිය මම ඊට පස්සේ වටපිටත් බැලුවා හොඳට. වටපිටත් කිසිම දෙයක් පේන්න මට මුකුත් පෙවුනේ. ඒ කියන්නේ මේ එක නිකන් ඒක විස්තර කරන්න පොඩ්ඩක් අමාරුයි. ඒ සිද්ධාන්තේ. ඉතින් එහෙම දෙයක් වුණා. මේ ඊට පස්සේ ඒ දේශනාවම නැවත ගියා. මම ඊට පස්සේ ඒ වෙලාව බලද්දි මේ සෑහෙන වෙලාවක් පරතරයක් තිබිලා තියෙනවා. මේ මම ඒ කියන්නේ එහෙම වෙලාවයි ආපහු ආය පියවිසියට ආපු වෙලාවේ බලද්දි විනාඩි 4ක් විතර තිබිලා තියෙනවා. ඔව්. ඒක මොකද්ද කියලා වහන්සේගෙන් මේ දැනගන්න තමයි කෝල් එක ගත්තේ ස්වාමීනි. හිතේ ස්වභාවයක් තමයි මේක. මේ ආයතන වලට එන අරමුණු උපාදාන ක්‍රියාවලිය තුල තමයි මතකයේ ගොඩ නැගෙන්නේ. ඉතින් පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා කියන මේ හැම දෙයක්මත් උපාදානයේ වෙච්ච දේවල් ටික විතරයි වෙන්නේ. ඒ කියන්නේ ඒන් පරිබාහිර යමක් පෙනිච්ච දෙයක්, ඇහිච්ච දෙයක් නැහැනේ. දැන් මං ඇහුවොත් මොකද්ද දැක්කේ කියලා කතා කරන්න පුළුවන් දැකපු කලින් දැකපු එක. එහෙමයි ස්වාමීනි. ඔව්. ඒ කියන්නේ ඒක අපි කලින් දැකලා දැනගෙන හඳුනාගෙන නම් කරගෙන මේ විදිහට අපි ඉන්න පුළුවන්. ඒ ටික තමයි අපිට පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම බාහිරේ තියෙන දෙයක් පේනවා, දැනෙනවා, ඇහෙනවා නෙමෙයි. බාහිරේ යම් වර්ණ සටහනක් නැත්තම් කුමක් හෝ දෙයක් වේවා, ශබ්දයක් වේවා, මේවා අපි ගන්න විදිහට ඒවා අරගෙන අපි සංස්කරණය කරගත්ත දෙයක් තමයි අපි පෙනුණා කියන්නේ. අපිට ඇහුණා කියන්නේ. එහෙමයි ස්වාමීනි. රූපවාහිනිය දිහා බලන් ඉන්නකොට එහෙමයි ස්වාමීනි. ඒකත් වැඩසටහනත් මේ මොහොතේ යන්නේ දහමක් කියන එකත් මේ මොහොතේ යන්නේ පංච උපාදානස්කන්ධ පිළිබඳව දේශනාවක් යන වගත් මේ මොහොතේ ඒ හඬ හරහා මේ කියන්නේ මේයයි කියන කාරණාවත් කියන සියල්ලම මමම හදා ගන්න දේවල්. එහෙමයි ස්වාමීනි. ඔව්. ඒ තුලින් මට මෙබන්දක් හැඟේ දැනේ කියන ඒකත් මා තුලම ගොඩ නැගෙන එකක්. දැන් මං සවිඥානිකයි දැන් මං අවිඥානිකයි කියන එකත් එයත් මා විසින්ම ගොඩනගා ගන්න කාරණාවක්. මා තුලම ගොඩ නැගෙන්නක්. ඉතින් ඒ නිසා අපිට දහමේදී අවශ්‍ය නැහැ කිසිවක් නොපෙනී තිබිය යුතුයි එයයි අවබෝධය. කිසිවක් නොඇසී තිබිය යුතුයි එයයි අවබෝධය. මේ විදිහට එහෙම නෙමෙයි. බුදුහාමුදුරෝ මේ නිවීම කියන කාරණාවෙන් අපේක්ෂා කරන්නේ පංච උපාදානස්කන්ධයක් ගොඩ නොනැගී පංචස්කන්ධ පරිහරණයක් පමණක් පවත්වන්න පුළුවන්කම නිර්මාණය කිරීම සත්‍යයට මේ මරණය දක්වා. එතකොට ඒ පංචස්කන්ධයේ පැවැත්ීමේ ප්‍රශ්නයක් නෑ. ඒක හරියට ගහක් පොළවේ නිර්මාණය වෙනවා වගේනේ. පැලයක් බීජයක් හැදෙනවා, ගහක් හැදෙනවා, ලොකු වෙනවා, මල් හට ගන්නවා, පල හට ගන්නවා, පල බිමට වැටෙනවා, සත්තු කනවා, මොනවා හරි වෙනවා, තව තැන් වල පල පැතිරෙනවා, තව ගස් හැදෙනවා, අර ගහ තව ටික කාලයක් පවතිනවා, නැති වෙනවා.
අපි කවුරුත් කියන්නේ ඒ ගහ ආයෙ තව ආත්මයක ඉපදෙනවා දිගින් දිගට යනවා ඒ ගහට මහ දුකක් විඳින්න වෙනවා ග්‍රීෂ්ම කාලේ එනවා සීතල කාලේ එනවා මේ වගේ විඩාවටපත් වෙන්න වෙනවා මේ වගේ කතාවක් අපි කතා කරන්නේ. හැබැයි එහෙව් අපි කතා කරනවා අපිට මේ විදිහට යනකොට මෙහෙම වෙනවා මේ විදිහට කර්ම රැස් කරනවා අපි ඊට පස්සේ මෙහෙම ජීවත් වෙනවා නැවත මැරෙනවා මැරිලා නැවත උපතක් හට ගන්නවා ඒවා මේ තැන්වල සිද්ධ වෙනවා ආදී වශයෙන් අපි දැනුමක් ගොඩනගාගෙන මේ දැනුම තුලින් අපිම ලෝකයක් නිර්මාණය කරගෙන තියෙනවා. මේ නිර්මාණය කරගත්ත ක්‍රියාවලිය සිද්ධ වෙච්ච එක සිවුම්ව පරීක්ෂා කරනකොට තේරෙනවා උපාදාන ක්‍රියාවලිය තුලින් තමයි මේක හැදෙන්නේ. අපායේ මම උපාදාන කරගත්තොත් තමයි ඒ කෙරෙහි බියක් කුමක් හෝ නිර්මාණය වෙන්නේ. දිව්‍ය ලෝකය කියන එක ඒක උපාදානයක් හැටියට ගත්තොත් තමයි ඒ තුල මම සැපයක් මීට වඩා සාපේක්ෂ සැපයක් කුමක් හෝ දෙයක් අරමුණු කරගෙන ඒ පිළිබඳව දඟලන්න යන්නේ. ඒ විදිහට මේ සියල්ලම එතකොට කැමැත්ත අකමැත්ත නිර්මාණය වෙන්නේ සැප දුක නිර්මාණය වෙන්නේ නිවන සසර නිර්මාණය වෙන්නේ මේ උපාදාන ක්‍රියාවලිය තුළ. එහෙමයි ස්වාමීනි. ඉතින් අන්න ඒ ක්‍රියාවලිය තුළ ඔබතුමාට පුළුවන් නම් සිදුවෙන හැම සිදුවීමකදීම ඒ කියන්නේ ඇහැට එන ඕනෑම අරමුණකදී කනකට එන ඕනෑම අරමුණකදී නාසයේ දිවකය සිතට එන ඕනෑම අරමුණකදී එකම ආකාරයකට ඉන්න හරියට අර ගහක් වගේ. රතන සූත්‍රය කියන්නේ යතින්ද කීලෝ පටවින් සිතෝසියා කියලා කියන්නේ පොළොවට බැසගත්ත ඉන්ද්‍රකීලයක් වගේ. ඒක ආයේ වැනෙන්නේ නැහැ. ලස්සන රූපයක් දැක්කාය කියලා ඒකට ඒ පැත්තට නැමෙන්නේ නැහැ. නැත්තම් ඊට වඩා ප්‍රතිවිරුද්ධ යමක් දැක්කාය කියලා අනෙත් පැත්තට විසි වෙන්නේ නැහැ. ආන් ඒ වගේ මේ ධර්මතාවයන් අවබෝධ කරගෙන අපේ හිත සකස් වෙන්නේ කොහොමද කියන එක දැනගෙන ඒ විදිහට උපාදාන නොවන ක්‍රියාවලියක් තුල අපිට පවතින මට්ටමට එන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ අපෙන් අපේක්ෂා කරපු කාරණාව එතනදී ඉෂ්ට වෙනවා. හැබැයි ඒ අතරතුර බොහෝ දේවල් විය හැකි මේ කය සිත සම්බන්ධ කරගෙන. ඒ කිසිවක මම කියන්නේ කම්පා වෙන්න අවශ්‍ය නැහැ, දඟලන්න හොයන්න. ඒවා ලොකුවට ගන්න එපා. මොකද මේ தත්ත්වය ආපු පළවෙනි මොහොත නෙමෙයි ඔයාට. තව ඉදිරියට ඇති තරම් වෙන්න පුළුවන්. මේක ක්ෂණික මරණයක් වගේනේ. මොහොතකට අපි නැතුව හිටියා නැවත උපතක් හටගත්තා වගේ. එහෙමයි ස්වාමීනි. ටීවී බල ඉන්නකොට මලා ඔන්න ආයෙත් ඉපදිලා ටීවී බල ඉන්න අතරම ආන් ඒ වගේ එකක්. ඉතින් ඒ නිසා මේ ක්‍රියාවලියම තමයි හැම මොහොතකම සිද්ධ වෙන්නේ. වැඩේ තියෙන කාල පරතරයේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ මොහොත කියාපු වචන ටික ආයේ දැන් මේ මොහොත කියනකොට අර වචන අහපු කෙනා කලින් වචන අහපු කෙනා මැරිලා නැවත හටගෙන තමයි දැන් මේ ටික අහගත්තේ. ඒ වුණාට අපිට ඒ පරතරය පේන්නේ නැහැ. මොකද ඒ තරම් වේගයෙන් අපේ හිත ක්‍රියාකාරී. සිතුවිලි අරමුණු කරනවා. ඒ වුණාට දැන් ওই දේශනාව අහගෙන ඉන්න අතරතුර එක මොහොතකදී ක්‍රියාකාරීත්වය නතර වෙලා තියෙනවා. ආයේ නැවත මේ සම්මත කාලයෙන් විනාඩි 4ක් විතර ගියාට පස්සේ නැවතත් අර ක්‍රියාවලිය ආරම්භ වෙලා තියෙනවා. එහෙමනේ කියන්නේ. හැබැයි ආරම්භ වුණා හෝ නතර වුණා කියලා මම කියන්නේ නැහැ. ඒක ඔබතුමා කියන්නේ. ඒ අතරතුර ඔබ කම්පාවටපත් කරන ඔබගේ හිත චලනයටපත් කරන සිතුවිලි ඇති නොවී හෝ ඇති වුණු සිතුවිලි නොදැනී හෝ යෑමේ ස්වභාවයක් පවතින්නට ඇත්තේ. මෙතනදී අවබෝධ කරගන්න ඕනි ක්ෂණිකව හිතේ හටගන්න නැති වෙන ස්වභාවය. අපි කියනවා ඔකට සමුදය නිරෝධය කියන ස්වභාවය. වේගවත් වෙන ක්‍රියාකාරීත්වය. මේ ක්‍රියාකාරීත්වයේ එක කොටසක් තමයි යෝග. ඉතින් නිරොද්ධ වුණා නමුත් නැවත සමුදයක් ඒ ෂණයෙහිම තමුන් නොදුටුවා. තමුන් අත්විඳ යම් කාලයක් ගිහිලා නැවත සමුදය වුණේ. ඒක නෙවෙයි කතාව.
එහෙමයි ස්වාමීනි. යම්කිසි කෙනෙකුට පුළුවන්. ඕක හැබැයි සමත මට්ටමක්. අපි ඉස්සර කතා කරනකොට කිව්වා ඕක විදර්ශනාවෙන් ලබන ඵලයක් කියලා. ඒ වුණාට විදර්ශනාවෙන් අපේක්ෂා කරන්න ওই ඵලයක් නෙමෙයි. ඒකයි මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙමයි. සමතේ එක මට්ටමක්. එතකොට අපිට පුළුවන් හිත ඒ ආකාරයට සමනය කරගන්න තව ওই විදිහට ඕක ප්‍රගුණ කරලා ওই කාලේ වැඩි කරගන්න පුළුවන්. බොහෝ එහෙමයි දීර්ඝ ස්වාමීනි. කාලයක් ওই ස්වභාවයෙන් ඉන්න පුළුවන්. හැබැයි ওই ස්වභාවයෙන් හිටියට ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට ඒ ස්වභාවයෙන් අත මිදෙන්න ඕනේ. නැවත එන්න ඕනේ ලෝකයට. එහෙමයි ස්වාමීනි. ඒ නිසා එහෙම වෙන්නටම අවශ්‍ය නැහැ. ඒක ගවේෂණය කරන්නටම අවශ්‍ය නැහැ. හොඳයි ඉතින්. හැබැයි වඩාත් වැදගත් වෙන්නේ ක්ලේශ නිරෝධය කරගන්න එක. ඒ කියන්නේ උපාදාන නිරෝධය කරගන්න එක. එහෙමයි ස්වාමීනි. එතකොට හැම වෙලාවෙම පරීක්ෂා කරලා බලන්න හිත කොහෙද පයින්නේ. තාම හිත අරමුණු පස්සේ දුවනවද? තාම කවුරු හරි කෑ ගහනකොට මේ පැත්ත හෙල්ලෙනවද? වෙවුලනවද? අන් ඒ වගේ මොහොත තුල නිමිලද කියන එක විතරක් හොඳට පරීක්ෂා කරගන්න. එහෙමයි මොහොත තුල ස්වාමීනි. නිමිලද කියන එක. මොකද හේතුව අපිට මේ මොහොත විතරයි තියෙන්නේ. අතීතයක් ගැන එහෙමයි කතා ස්වාමීනි. කරාට අතීතයේ වෙච්ච මොනව කතා කරත් මේ ෂණේනේ කතා කරන්න වෙන්නේ. එහෙමයි. අනාගතයේ මම මෙහෙම කරනවා කියලා කෝටියක් කතන්දර හීන හැදුවත් මේ ෂණේනේ ඒක හදන්න වෙන්නේ. ඒ කියන්නේ එහෙමයි අතීත ස්වාමීනි. අනාගත දෙකක් අපිට නැහැ. එකම වර්තමාන මොහොතක් විතරයි තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒ වර්තමානය තුල තමයි අපි නිමිලා ඉන්න ඕනේ. අපි අනාගතේ එහෙමයි. නිමුණට වැඩක් නැහැ. අනාගතේ රහත් වුණාට වැඩක් නැහැ. දැන් ඒ නිවීම තුල තියෙන්න ඕනේ. ඒ නිසා මොකෙන්ද නිමෙන්න ඕනේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ රාග ගින්න නිවා ගන්න ඕනේ, ද්වේෂ ගින්න නිවා ගන්න ඕනේ, මෝහය නිවා ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් මේ මොහොතේ ඔබ යමක් උපාදාන කරගෙන දැවෙනවද හෝ ප්‍රතික්ෂේප කරන්න ගිහින් තැවෙනවද? මෙන්න මේ කාරණාව පරීක්ෂා කරගන්න. මේ දෙකම සිද්ධ වෙන්නේ මෝහය නිසා. ඉතින් අර එහෙමයි. දෙකෙන් එකක් හරි පවතිනවා නම් තාමත් යම් දේවල් වල හිත ඇලි පවතිනවා නම් තාමත් යම් දේවල් එක හිත ගැටි පවතිනවා නම් අවබෝධ කරගන්න. තාම ඔය අරමුණට ලං වෙලා නැහැ කියන එක. ඉච්චර තමයි ඉතින් තියෙන්නේ. අර සාමාන්‍ය වෙන දේවල් ගැන ඒ තරම් හිතන්න එපා. ඒවා හොඳයි අත්විඳින්න. හානියක් වෙන්නේ නැහැ. ඒ ගැන කිසි දෙයකට බය වෙන්න එපා. නැවතත් ඒ අත්දැකීම ගන්න ඕන නම් ඒ ක්‍රියාකාරකම් වල යෙදෙන්න එතෙන්ද ඒවි. නියත එහෙමයි ස්වාමීනි. වශයෙන්ම මම කියනවා ඒ හේතුව නිසා අතුරු ආබාධයක් වෙන්නේ නැහැ. ඔබ වාඩි වෙලා හිටියනම් ඒ ඉරියව්වෙන් ඒ ආකාරයටම කය පවතිනවා. එහෙමයි ඇලවෙලා ස්වාමීනි. හිටියනම් ඇලවෙච්ච ඉරියව්වෙන්ම කය පවතිනවා. එහෙමයි නිදාගෙන ස්වාමීනි. හිටියනම් ඒ ඉරියව්වෙන්ම කය පවතිනවා. ඒ නිසා මේ කය පිළිබඳව ඒ වගේ අත්දැකීමකදී බියක් වෙන්න අවශ්‍ය නැහැ. හොඳයි. ඉතින් මම නම් ඒ පැත්ත ගැන ඒ තරම් මේ වැඩි වටිනාකමක් ඇගීමක් දෙන්නේ නැහැ. මොකද ඔක්කොම මනසින් හදාගත්ත හොඳයයි නිර්මාණය කරගත්ත තවත් එක් ක්‍රියාකාරකමක් විතරයි. අපිට අවශ්‍ය වෙන්නේ අපේ හිත කොයිතරම් විරාගීද, අද්වේෂීද, අමෝහීද කියන කාරණාව විතරයි. එහෙමයි ස්වාමීනි. ගොඩක් පින් සිද්ධ වෙනවා මේ කතාව කිව්වට. ඉතින් ඉතින් මේක ස්වාමීන් වහන්සේ දැන් මාස දෙක තුනක් විතර යනවා මම මේ හිතෙන් මං අයින් කරලා තිබුණේ මේ යාළුවෙක් ළඟින් ආශ්‍රය කරන යාළුවෙකුගේ මේ ධර්ම කාරණා කතා කරන්න ගියාට පස්සේ මට මෙහෙම දෙයක් වුණා කියප් පාර තමයි මේ හොයලා කිව්වේ බලන්න. ස්වාමීන් වහන්සේ නමකට කියලා. ඔව්. ඔයාලා බලන්න කියලා ඉතින්. ඔව්. ඉතින් මේ වගේ ඉතින් අත්දැකීම් මේ ගොඩාක් භාවනා කරන තැන්වල ඇත්තු විඳිනවා. ඒ කියන්නේ එහෙමයි. ආකාශ සංඥාව වඩලා ඉවරලා නිකන් ඔන්න පා වුණා වගේ කට්ටියක් කියනවා. නැත්තම් සුදු පාට තැනක හිටියායි කියලා කියනවා. නැත්තම් මොකුත්ම තිබුණේ නිකන් මේ නිවනේ වගේ කියලා හරියට කලින් නිවන් දැකලා හිටියා වගේ කියන්නේ. නිවන් දැක්කා වගේ ඒක හිටියායි කියන. නොඒ කාරණා කියනවා. ඉතින් ඔය ඔක්කොම දැනුනේ එහෙමයි හිතට ස්වාමීනි. නම් දැනුනේ හිතට එහෙමයි නම් ස්වාමීනි. එතන ප්‍රශ්නයක් තියෙනවනේ. බුදුහාමුදුරුවෝ කියන්නේ සිතෙන් නිදහස් වෙන ක්‍රියාවලියක්. එහෙමයි ඒ ස්වාමීනි. ඔව්. නිසා එහෙමයි ස්වාමීනි. මේ වැදගත්කම තියෙන්නේ එහෙමයි. ක්‍රමවේදයක් නෙමෙයි එහෙමයි. ස්ථිරවම දහමත් එක්ක මාර්ගයත් එක්ක ඉන්නවායි කියන අර අත් නොහරින ස්වභාවය. මේක අත් නොහරින ස්වභාවයේ ඉන්න කෙනාට සබාධාමයෙන් පාර පෙන්නනවා. ඒ නිසා එහෙමයි දැඩිව ස්වාමීනි. එකක් අල්ලගන්න එපා. කිසිවක් අල්ලගන්න එහෙමයි. එපා. මේක අත්හැරගෙන යන මාර්ගයක් තියෙන්නේ. සමහර කෙනෙක් යම්කිසි කාරණාවක් අල්ලගෙන ඉන්නවා.
තවත් සමහරෙක් යම්කිසි ගුරුවරයෙක් අල්ලගෙන ඉන්නවා මේ විදිහට දැඩිව එහෙමයි. අල්ලගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. එහෙම නෙමෙයි. දහම තුල එහෙමයි. ඉන්න නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ කියන අවශ්‍යතාවය තුල ඉන්න ඒ වගේම ඇහෙන ඕනෑම දහමක් අහන්න. අහන්න. එහෙමයි. ආව් නිරන්තරයෙන්ම ඇහිම වැදගත් වෙනවා. ඒ අතරතුර එහෙමයි. ඔබට ඇහෙන්න යමක් වෙත්නම් ඒක අනිවාර්යයෙන්ම සබාධම ඔබට අස්සවනවා. ඒක ගැන එහෙමයි සැකයක් ස්වාමීනි. තියාගන්න එපා. ඉතින් එහෙමයි ස්වාමීනි. සබාධම තමයි බුද්ධ ස්වභාවය කියලා කියන්නේ. ඒ නිසා එහෙමයි. ඒ ආශිර්වාදය ලබා ගන්නට හොඳට දහම අහන්න. එහෙමයි ස්වාමීනි. එහෙමනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීනි.